ළමයිනේ අද මම ඔයාලට අතිශය ලස්සන කතාවක් කියන්න යන්නේ. මේකේ නම වටුකුරුල්ලන්ගේ එකමුතුකම. කාලයකට පෙර මහ වනාන්තරයක බොහෝ සතා සිව්පාවෝ කුරුල්ලෝ සහ සියලුම ජීවීන් එකට සමගින් ජීවත් වුණා. ඒ වනාන්තරේ රංචුවට සිටි වටුකුරුල්ලන්ගේ පවුලක් විශේෂයෙන්ම සතුටින් හිටියා. එහෙම ඉඳලා තවත් කෙනෙක් ඒ වනේ ජීවත් වුණා. දඩයක්කරු කෙනෙක්. ඉරාට අලුත්ම විනෝදය උනේ වටුකුරුල්ලන් අල්ලන එක. එයා වනයේට යනවා. අල්ලන දෙල අරගෙන. පසුව වටුකුරුල්ලෙකු වගේ හඬ නගනවා. කී කී කී. අහිංසක කුරුල්ලෝ ඒ හඬ අහලා හිතනවා අපේ යාළුවෙක් කියලා පියමා එනවා. ඒ විට දඩයක්කාරයා දැල දෙමලා ඔවුන් අල්ල ගන්නවා. කොච්චර අහිංසකද බලන්නකෝ. දින ගණනක් එහෙම යද්දී වටුකුරුළු රජතුමා දැක්කා ඔහුගේ රංචුවේ කුරුල්ලු අඩු වෙලා යන බව. ඒක බලා රජතුමා හිතන්න පටන් ගත්තා. අපේ කුරුල්ලෝව බේරගන්න මට යෝජනාවක් හිතන්න ඕනේ. අවසන් විට ඔහු සියලුම කුරුල්ලන් කැඳවා කියලා තිබුණා. අපි දැලටි සිර වුණාම හැමෝම එක වගේ එකතු වෙලා එක පාරටම දැල උස්සාගෙන ඉංගිලිල යමු. ඉන්පසුව පඳුරු තියෙන තැනකට ගිහින් දැල පැටලවල බේරෙන්න පුළුවන්. දරුවන් ඒක අහලා විශ්වාසවන්තව හිටියා. ඇත්තටම ඔහු දැල දැම්මා. වටුකුරුල්ලෝ පියඹා එනවා. හරිම විනෝදයෙන්. පසුව දැලේ සිර වුණා. ඕ ඒත් මේ වරුද වෙනසක් තිබුණා. ඔහුන්ට තම රජතුමාගේ කතාව මතක් වුණා. හරියටම එක වේලාවට හැමෝම එකපාරටම දැල උස්සාගෙන ඉගිලිලා යනවා. ඇත්තටම වුන් දැල අරගෙන ගගනට පියඹා ගියා. සූමයින්. දඩයක්කරු ඒක බලලා පුදුම වෙලා. අර මගේ දැල රැගෙන පියඹලවද? ඔව්. වටුකුරුල්ලෝ ඈතට පඳුරු වලට ගිහින් දැල පැටලවලා බේරුණා. ඔවුන්ට නැවතත් නිදහස ලැබුණා. සියලුම කුරුල්ලෝ එකඟව රජතුමාට කීවා ඔබානසේගේ බුද්ධිය නිසා අපි බේරුණා. ඉතින් දරුවෝ මේ කතාවෙන් අපිට කියවෙන්නේ මොකක්ද? එකිනෙකාට උදව් කරලා එකතු වෙලා වැඩ කළාම මොනවා කරන්න බැරිද? අපේ ජීවිතේත් එහෙමයි. අපි එකට වුණොත් ලොකු ගැටලු බේරෙන්න පුරුවන්.